හරි කලින් වීඩියෝ එකේ අපි කතා කරා ලැන්ග්වේජ් ටයිප්ස් ගැන. ඊට පස්සේ අපි මේ ඔක්කොම ගැන විස්තර අපි වෙන වෙනම කතා කරා. එතකොට අද අපිට තියෙනවා දැන් මෙතන මේ by execution යටතේ තියෙන මෙතන compiled interpreted hybrid මෙන්න මේ කොටස් තුන අපි වැඩ කරන විදිහ තමයි අද බලන්න හදන්නේ. කියන්නේ අපි කතා කරේ කම්පයිල්ඩ් එක කම්පයිල්ඩ් කියන්නේ මොකද්ද, ඉන්ටර්ප්‍රිටඩ් කියන්නේ මොකද්ද, හයිබ්‍රිඩ් කියන්නේ මොකද්ද කියලානේ. දැන් මේ තුන වැඩ කරන විදිහ තමයි අද අපිට බලන්න තියෙන්නේ. එතකොට අපිට ඉස්සල්ලාම තියෙනවා මෙතන මේ කම්පයිල් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් වැඩ කරන විදිහ. හරිද? දැන් එතකොට අපි ඉස්සල්ලාම මෙතන තියෙන අපිට බලනවා සෝස් කෝඩ් එක. සෝස් කෝඩ් එක විදිහට අපිට දැන් මෙතන C ලැන්ග්වේජ් එකෙන් කෝඩ් එකක් ලියලා තියෙනවා. මම කොහොමද දැන් මේක C ලැන්ග්වේජ් එකෙන් ලියලා තියෙන්නේ කියලා කියන්නේ? ඒක ලැන්ග්වේජ් එක දන්න එක්කෙනක් දන්නවා දැන් මේක C ලැන්ග්වේජ් එකෙන් ලියලා තියෙන්නේ කියලා. ඒ වගේම අපිට මෙතන ෆයිල් නේම් එක තියෙනවා. ෆයිල් නේම් එක විදිහට මෙතන example.c. මෙතන මේ .c ඒ කියන්නේ මේක C මෙහෙම දානවා කියන්නේ මේක C ලැන්ග්වේජ් එකෙන් ලියපු කෝඩ් එකක්. දැන් මෙතන මේ ෆයිල් ටයිප් එක කියලා කියන්නේ ඒක දැන් මේක Java කෝඩ් එකක් නම් .java. අන්න එහෙම මේක C ලැන්ග්වේජ් එකෙන් ලියුවා නම් .c. අන්න එහෙම අපි මේ ෆයිල් ටයිප් එක දානවානේ. අන්න ඒක තමයි එන්න ඒකෙමුත් අපිට මේක මේ C ලැන්ග්වේජ් එකෙන් ලියලා තියෙන කෝඩ් එකක් විදිහට ගන්න පුළුවන්. දැන් අපේ කම්පයිල් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් විදිහට අපි දැන් මේ සෝස් කෝඩ් එක ඇතුලේ දැන් අපි මෙතන කියලා තියෙන්නේ print කරන්න කියලා. මෙතන මගේ නම තියෙනවා චින්තක කියලා. එතකොට අපි සෝස් කෝඩ් එකේ ලියලා තියෙන්නේ චින්තක කියන නම print කරන්න කියලා. හරිද? දැන් අපි බලන්නේ කම්පයිල් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක වැඩ කරන විදිහනේ. ඔන්න හරි. දැන් අපි සෝස් කෝඩ් එක තියෙන ෆයිල් එක තියෙනවා. අපි ඒක කෙලින්ම අපි මෙහෙම කම්පයිලට ෆෝල්ඩර් එක නෙවෙයි ෆයිල් එක දෙනවා. දැන් අපි ෆයිල් එක තියෙන කෝඩ් එකක් ඒ කියන්නේ C ලැන්ග්වේජ් එකෙන් ලියපු C මේ සෝස් කෝඩ් එකක් අපි ඒක කම්පයිලට දෙනවා. C ලැන්ග්වේජ් එකෙන් ලියලා තියෙන සෝස් කෝඩ් එක කම්පයිලට දෙනවා. කම්පයිල කරන්නේ ඒක නේටිව් කෝඩ් එකක් විදිහට කන්වර්ට් කරනවා. ඒ කියන්නේ කම්පියුටර් එකට තේරෙන විදිහට 1010 විදිහට නේටිව් කෝඩ් එක විදිහට නේටිව් කියන්නේ පරිගණක භාෂාවට තේරෙන විදිහට අපේ මේ සෝස් කෝඩ් එක පරිවර්තනය කරනවා. දැන් හිතන්නකෝ දැන් අපි මේ ෆයිල් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බා කියලා. කියන්නේ අපේ සෝස් කෝඩ් එකේ මොකක් හරි කෝඩින් මිස්ටේක් එකක් වෙලා මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බා කියලා. අන්න එතකොට අපි ඒ ෆයිල් එක ඒ කියන්නේ අපේ සෝස් කෝඩ් එක කම්පයිලර්ට දුන්න ගමන් කම්පයිලර් දන්නවා දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා අපේ කෝඩ් එකේ. කම්පයිලර් ඒව ඔක්කොම දැනගෙන තමයි ඉන්නේ. එතකොට අපිට මෙතන කම්පයිල් එරර් එකක් කෙලින්ම පෙන්නනවා. ඊට පස්සේ එරර් එක බලලා අපි එරර් එක ෆික්ස් කරලා ඊට පස්සේ ආයි කම්පයිල් කරාට පස්සේ තමයි ආයි ඔරිජිනල් නේටිව් කෝඩ් එක හැදෙන්නේ. එතකොට ආයි මම මුලින් දැන් කිව්වොත් එimhe කම්පයිල් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් වැඩ කරන්නේ අපේ සෝස් කෝඩ් එක තියෙනවා. සෝස් කෝඩ් එක කම්පයිලර්ට දෙනවා. අපේ සෝස් කෝඩ් එකේ එරර් එකක් තිබ්බොත් ඒක කම්පයිලර් එකක් විදිහට අපිට ලබා දෙනවා. ඊට පස්සේ ඒ එරර් එක අනුව අපි ඒ එරර් එක ෆික්ස් කරාට පස්සේ නැවත අපි කම්පයිල් කරාට පස්සේ ඒක නේටිව් කෝඩ් එකක් බවට පරිවර්තනය වෙනවා. එතකොට පරිගණකයට අපේ කෝඩ් එක තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා. අන්න එහෙම තමයි කම්පයිල් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් වැඩ කරන්නේ. හරි දැන් අපි බලන්න යන්නේ ඉන්ටර්ප්‍රිටඩ් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක වැඩ කරන විදිහ. දැන් එතකොට කලින් කිව්වා වගේ මේකෙත් අපේ සෝස් කෝඩ් එක තියෙනවා. හරිද? ඒක අපි කෙලින්ම ඉන්ටර්ප්‍රිටර්ට දෙනවා. ඉන්ටර්ප්‍රිටර්ට දුන්නාට පස්සේ එරර් එකක් තියෙනවා නම් ඒක ඉන්ටර්ප්‍රිටේෂන් එරර් එකක් විදිහට එරර් එක ෂෝ කරනවා. එරර් එකක් නැත්තම් ඒක කෙලින්ම අපේ අවුට්පුට් එක විදිහට පෙන්නනවා. මම ආයෙ කිව්වොත් එimhe සෝස් කෝඩ් එක තියෙනවා ඉන්ටර්ප්‍රිටර්ට දෙනවා එරර් එකක් තියෙනවනේ එරර් එක ෂෝ කරනවා. එහෙම නැත්තම් අපේ කෙලින්ම අවුට්පුට් එක පෙන්නනවා. ඊළඟට තියෙනවා මේ හයිබ්‍රිඩ් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් කියන එක. එතකොට මම කලිමුත් කිව්වා කලින් වීඩියෝ එකේ කම්පයිල් ඇන්ඩ් ඉන්ටර්ප්‍රිටඩ් කියන දෙකේ එකතුවක් විදිහට තමයි මේ හයිබ්‍රිඩ් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක වැඩ කරන්නේ. එතකොට මේකෙන් සෝස් කෝඩ් එක තියෙනවා. හරිද? අපේ සෝස් කෝඩ් එක තියෙනවා. ඒක කෙලින්ම කම්පයිලර්ට දෙනවා. කම්පයිලර්ට දුන්න පස්සේ එරර් එකක් තියෙනවා නම් කම්පයිල් ලෙවල් එකේදී ඒක කම්පයිලර් එකක් විදිහට අපිට ෂෝ කරනවා ඒ එරර් එක. එහෙම එරර් එකක් නැත්තම් අපේ කම්පයිලර්
ඒක ඩොට් ක්ලාස් ෆයිල් ඩොට් ක්ලාස් කියන ටයිප් එකේ අපේ ෆයිල් එකක් විදිහට කන්වර්ට් කරනවා. ඒ කියන්නේ අපේ සෝස් කෝඩ් ෆයිල් එක කම්පයිල්ල ඩොට් ක්ලාස් ෆයිල් බවට පරිවර්තනය කරනවා. එතකොට මේ ඩොට් ක්ලාස් ෆයිල් එක කියන එක අපිට බයිට් කෝඩ් ෆයිල් එකක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. ඒ බයිට් කෝඩ් ෆයිල් එකම තමයි කියන්නේ ඉන්ටර්මීඩියට් කෝඩ් එක කියලා. එතකොට ඉන්ටර්මීඩියට් කෝඩ් එක කියන්නේ ඩොට් ක්ලාස් ෆයිල් වලට බයිට් කෝඩ් කියන්නේත් මේ ඩොට් ක්ලාස් ෆයිල් එකටම තමයි. එතකොට මේ ඩොට් ක්ලාස් ෆයිල් එක ඒක හියුමන් වෙන අපිට රීඩ් කරන්න බෑ මැෂින් වලට රීඩ් කරන්නත් බෑ. ඒක මොකද ඉන්ටර්මීඩියට් ෆෝමැට් එකක්. හරිද? දැන් එතකොට මේ ඩොට් ක්ලාස් ෆයිල් එක තියෙනවනේ. දැන් අපේ සෝස් කෝඩ් එක කම්පයිලර් දුන්නාට පස්සේ එරර් එකක් නැත්නම් ඒක ඩොට් ක්ලාස් ෆයිල් එකක් බවට පරිවර්තනය කරනවානේ. අන්න ඒක අපි කෙලින්ම JVM ට දෙනවා. JVM කියන්නේ Java Virtual Machine එක. අපි මේක ගැන පස්සේ වෙනමම කතා කරනවා. හරිද? ඊට පස්සේ මේ ඩොට් ක්ලාස් ෆයිල් එක JVM එකට දුන්නාට පස්සේ JVM එකට තේරෙනවා මේ ඩොට් ක්ලාස් ෆයිල් එක. අපිට තේරුන්නේත් නැහැ, මැෂින් වලට තේරෙන්නේ නැහැ. නමුත් JVM එකට මේ ෆයිල් එක තේරෙනවා. හරිද? මේ ෆයිල් එක තේරුම් ගැනීම හැකියාව JVM ට තියෙනවා. ඒතකොට JVM එක ඒක native code බවට පරිවර්තනය කරනවා. එතකොට hybrid programming language කියන එක වැඩ කරන්නේ අපේ source code එක තියෙනවා. ඒක compile ට දෙනවා. error එකක් නැත්තම් ක්ලාස් එකක් බවට ෆයිල් එකක් බවට පරිවර්තනය කරනවා. error එකත් compile level එකේදී error එකක් ආවොත් ඒක compiler එකක් විදිහට අපිට show කරනවා. ඊට පස්සේ ඒක ඩොට් ක්ලාස් ෆයිල් එක JVM ට දෙනවා. JVM එක native code එකක් බවට පරිවර්තනය කරනවා. එතකොට අපේ source code එක පරිගණක වලට හරියට තේරෙනවා. ඊළඟට තියෙනවා මේ dynamic programming language කියන එක. dynamic programming language එකක් වැඩ කරනවා කියන්නේ ඒක අනිත් language වගේම තමයි පොඩි පොඩි වෙනස්කම් ටිකක් තමයි තියෙන්නේ. එතකොට ඒකේ අපේ source code එක තියෙනවා. ඩයිනමික් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකට සෝස් කෝඩ් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද අපි කෝඩ් කරන්නේ ඒකනේ. ඒ කියන්නේ අපි කෝඩ් කරන ෆයිල් එක. හරිද? ඒක කෙලින්ම අපි PC එකේ නෙවෙයි රන් කරන්නේ. ඩයිනමික් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක සාමාන්‍යයෙන් බ්‍රවුසර් එකේ තමයි රන් කරන්නේ. දැන් බ්‍රවුසර් එකේ රන් කරනකොට දැන් අපේ බ්‍රවුසර් එකේ එන්වයරන්මන්ට් එක විදිහට අපේ JavaScript engine කියලා જાතියක් තියෙනවා. හරිද? එතකොට JavaScript ෆයිල් එකනේ රන් කරන්නේ. එතකොට JavaScript ෆයිල් එක ඇතුළේ තියෙන engine. දැන් engine වර්ග මෙතන දෙකක් දාලා තියෙනවා. V8 engine තියෙනවා Spider Monkey. එතකොට V8 engine එක Google Chrome වගේ තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ Spider Monkey කියන එක Mozilla Firefox වගේ browsers තමයි පාවිච්චි කරන්නේ. දැන් හරිද? එතකොට මේ source code එක අපි in browser environment, ඒ කියන්නේ browser එකේ environment එකේ JS engine එකට දීලා අපි run කරගන්න. එතකොට අපේ code එක browser එකට තේරෙන විදිහට වැඩ කරනවා. හරිද? දැන් browser එකේනේ අපි මේක අපේ මේ source code එක run කරන්නේ dynamic programming language එකකින් දෙන. ඒක දැන් වර්තමානයේ අපිට Node.js environment කියලා කියන්නේ Node.js විසින් මේ V8 කියන engine එක wrap කරලා අපිට දැන් JavaScript කියන ඒවා පරිගණකය තුලම රන් කර ගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා. අන්න ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. හරිද? එතකොට dynamic programming language එක අපි කෙලින්ම කෝඩ් එක බ්‍රවුසර් එකට දෙනවා. හරිද? බ්‍රවුසර් එකේ environment එකේ JS engine එකෙන් ඒක බ්‍රවුසර් එකට තේරෙන විදිහට හදා ගන්නවා. ඒ වගේම අපිට Node.js පාවිච්චි කරලා අපේ මේ source code එක කම්පියුටර් එක ඇතුළෙම රන් කිරීමේ හැකියාව තියෙනවා. මොකද Node.js V8 කියන engine එක wrap කරගෙන තමයි ඉන්නේ.